මේක ලොකු කැලයක්නේ. මම අතර මන් වෙලාද මන්දා. ගෙදරින් හොරෙන් ආවට ආය ගෙදරට යන පර කොහොමද හොයාගන්නේ? කවුරුවත් නැහැනේ අහගන්නවත්. මේ තියෙන්නේ මස් ටිකක්. කන්න ඕනේ. මොකෝ ගෙදර වගේ කෑම ළඟට හම්බ වෙනවයි. බලුහාමි කෙනෙක් නේද මේ? මේක කොහොමද කැලේට ආවේ? කරන්න ඕන හොඳ වැඩක්. කොටියෙක් නේද? බය වෙන්න නරකයි. ටිකක් සද්දෙට කතා කරන්න ඕනේ. ෂක් මස් ටික ෂෙයාර් කරගන්නවත් කෙනෙක් නැහැනේ. මම හිතන්නේ මේ මන් දඩයන් කරපු දෙවෙනි කොටියා. අම්මෝ මු බල්ලෙද්ද නැත්තම් කොටියෙද්ද? මෙතනින් හිමින් සැරේ යන්න ඕනේ. ඇති අන්තම් බෙරුණු බේරිල්ලක්. හොඳ වෙලාවට තැනට සුදුසු නුවණ පාවිච්චි කරේ. ෂක් ජර්මන් ෂර්ප්‍රෙඩ් මස් ටිකක් කන්න තිබ්බ chance එක නේද මිස් උනේ. හරි මේ ගැන කොටියට කියලා. කොහොම හරි මේ වැඩේ කරන්න ඕනේ. මේ මහ මෝඩ කොටියා බය කොහේ ගියාද දන්නේ නැහැ. කෝ බලන්න. මේ ඉන්නේ ගහ උඩ නිදාගෙන. මේ කොටිහාමි නිදිද දන්නේ? ඔව්. නිදි තමයි. යනවා යන්න මෙතනින්. ඔයි නිදාගෙන ඉන්න කොටියෝ මීට කලින් දැකලා නැද්ද? ඒක තමයි නිදි නෑ. මන් මේ ආවේ පොඩ්ඩක් කතා කරන්න කියලා. ඔව්. මොකද? ඉක්මනට කියනවා. මට වැඩ තියෙනවා. කොටිහාමි මම මේ කියන්ට ආවේ. අර කැලේ ඉන්නව නේද බලුහාමි කෙනෙක්. යමුද අපි ඒ දිහාවට ටිකක්. මොකක් මේ පිස්සුද නරිහාමි? ඕවට කොහෙද යන්න වෙලාවක් තියෙන්නේ? අනික මේ පොඩි බලුහාමි කෙනෙක්නේ. ඔන්න ඔහේ හිටපු දෙන්. අනික අපි මොකටද බලුහාමිත් එක්ක හැප්පෙන්න යන්නේ? ඔයෝ ලොක්කා බය වෙලානේ. යන්කෝ මාත් එක්ක. මේ කොටිහාමි බය නම් මාව ගැට ගහගෙන යන්නකෝ. හරි. ඔය එත්තද කියන්නේ? එහෙනම් යන්. හැබැයි මට බොරු කරනවා එහෙම නෙමෙයි. අර කපටි නරිය නේද කොටිය එක්ක එන්නේ. කරන්නංකෝ හොඳ වැඩක්. බොල නරියෝ මම උඹට කිව්වේ එක කොටියෙක් ගේන්නද කොටි දෙන්නෙක් ගේන්නද? මකම්මෝ මෙන්න මාව කනෝ. නෑ කණ්ඩ එනෝ. අම්මෝ ඇති අන්තම් බේරුණා. මේ වීඩියෝ එක හොඳ නම් subscribe කරලා like එකක් දාන්න. එහෙනම් ඔයාලත් පරිස්සමින් ඉන්න.